දුක කියන කාරණේ නැති කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම ඖෂධය ධර්මයේ විතරයි. ඒ නිසා හිත සකස් කරගන්න නිවා ගන්න වෙන්නේ ධර්මයෙන් පමණයි. එනතුනේ ධර්මාශෝක රජුරු අශෝක අධිරාජ්‍ය කාලිංගයේ පවා ආක්‍රමණය කරලා යුද්ධේ ජයග්‍රහණය කරලා විශාල පිරිසක් ලක්ෂයකට වැඩියෙන් බන්ධනාගාරගත වෙලා ලක්ෂයකට වැඩියෙන් මැරිලා ලක්ෂයකට වැඩියෙන් අවතැන් වෙලා ඉන්නකොට හිතේ කනස්සල්ලෙන් ඉන්නකොට අධිරාජ්‍යයක් ගොඩ නැගූ නමුත් කනස්සල්ලෙන් තමයි ධර්මාශෝක රජුරුව පසු වුණේ. මොනතරම් සැප සම්පත් තිබ්බත් රාජශ්‍රීය තේජස කොච්චර තිබ්බත් රජුරුව දවසක් පින්නතුනේ සඳලු තලයේ ඉඳගෙන පල්ලෑ නුවර ගේට්ටුව දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා. ඒ කල්පනා කර කර ඉන්නකොට රජුරුවන්ට පේනවා පින්නතුනේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහෝම සංසුන් ගමනින් තමන්ගේ මෑණියන් බලන්න යනවා. රජුරුව බලනවා මේ මිනිස්සු දුවන මෝ වාගේ බලන්න පින්නතුනේ. අපි ජීවිතේ දවසක හිතලා ඇති මට මේ දේ තිබ්බනම් මට සල්ලි තිබ්බනම් මගේ වාහන ටික තිබ්බනම් ගේ දොර තිබ්බනම් අපිට සන්නසීමෙන් ඉන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් කියලා. පින්නතුනේ කවදාවත් මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල අපි තෝරගත්ත දෙයක අපි අල්ලගත්ත දෙයක කවදා හරි වේදනාවක් මිසක්කම් සනසීමයි හොඳයි සපයි කියලා අල්ලගත්ත කිසි දෙයක ස්ථීර සනීපයක් ස්ථීර සැපයක් ස්ථීර සමෘද්ධියක් පවතින්නේ නැහැ. අපි යම් අරමුණක් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා මේ භෞතික ලෝකේ ජයග්‍රහණ සඳහා. ඒ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ අපිට ඒක ඇති වටිනාකමකුත් නැහැ. ඒක ඇති අගයකුත් නැහැ. මිනිස් සිත කියලා කියන්නේම කවදාවත් සනසලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිනිස් සිත කියන එක කවදාවත් ඇති වෙලා පිළිමහින එකකුත් නෙමෙයි. ඒ නිසා එන්නතුනේ මේ මරණය වැළඳ ගන්නාත් එක්ම අපේ මනස අපේ සිතුවිලි හරි පුදුම විදිහට කලබලකාරී. දැන් මේ පින්නතුන් ගෙවල් වල ඉඳගෙන මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට මේ එදිනදා ජීවිතයේ කටයුතු දිහා බලනකොට තීරණය කරන්න මොකක්ද අපිට හිතලා සැනසෙන්න පුළුවන් දෙයකට තියෙන. මොකක් හරි දෙයක් ගැන හිතලා සැනසෙනවා නම් ඊළඟ මොහොතේ සැනසීම නැති වෙනවා. ඊළඟ මොහොත තුල හොඳට හිටපු දෙයක් නරකයකට හිටින්න පුළුවන්. අපි හොඳයි කියපු දෙයක් නරක වෙන්න පුළුවන්. වෙනතුනේ අපේ අවශ්‍යතාවය මොකක හරි සම්පූර්ණ වුණාට පස්සේ අපි හිතනවා ආශාව නැති වෙයි කියලා. ආශාව නැති වෙන්නේ ජීවිතේ පුරුදු වෙන්න සැනසීම ළඟා කරගන්න නම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආශාව නම් සම්පූර්ණ කරන්න යන්න එපා. ඒක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ආශාව කියන කවදාවත් පරිමහල නවතින්නෙත් නැහැ. මේව දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ මේ සීමිත සම්පත් වලින් අපේ අසීමිත අවශ්‍යතාවයන් සපුර ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අසීමිත ආශාවන් සම්පූර්ණ කරන්න යනකොට හිතේ ඇතිවෙන දුක වේදනාව කනගාටුව කලබලකාරී ගතිය හේතුවෙන් අපිට අප්‍රමාදය කියන එක නැති වෙලා යනවා.
ජීවිතේ යථාර්ථයේ තේරුම් ගන්න තියෙන කාලය නැති වෙලා යනවා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේවත් කියලා හිතාගන්න වෙලාවක් නැති වෙලා යනවා. මම කවුද මොකටද ආවේ මම මොකද කරන්නේ මොකක්ද කරන්න ඕන කියලා වෙලාව නැති වෙලා යනවා. සමහරක් විට ආශාවවත් ඉෂ්ට කරගන්න බැරුව මැරිලා යන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාවය විතරක් ජීවිතේ පරිමහ ගන්න ආශාවන් පසුපස යන්න ආධ්‍යාත්මික ශික්ෂණයකට තියෙන ආශාවන් ඇති කරගන්න ආධ්‍යාත්මික විමුක්තියක් වෙනුවෙන් කවදා හරි කෙලවරක් තියෙනවා නම් තියෙන ආධ්‍යාත්මික විමුක්තිය හික්මීම සංවර්ධනයත් එක්ක තියෙන එකක් විතරයි. වෙනතුනේ ධර්මාශෝක අධිරාජ්‍ය අර සඳලු තලෙන් කලබිලි කාර මනසින් පහළ බලාගෙන මිනිස්සු ගාව අර මිනිස්සු දුවන මෝවාගේ ඇතිවීමක් නැහැ. නමුත් මේ ශ්‍රමණයා පෙර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහොම සංසුන් ගමනින් යනවා. මාලිගාවට දූත් ඇමති කෙනෙක් යවලා වැඩම කරව ගන්නවා. දම්පැන් පූජා කරනවා. එක බණපදයක් දේශනා කරන්න කිව්වට පස්සේ අර කලබලකාරී ගතියෙන් හිටපු රජ්ජුරුවන්ට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. පින්නත්නි ජීවිතේ අප්‍රමාදී වෙන්නලු පමා වූ මලවුන් වගේලු අපිට අප්‍රමාදී භාවය නැදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල 2026 අවුරුද්දේ මේ දුරුතපුර 15ක් පුන් පොහෝ දිනේ පළවෙනි පොහොය තුලදින අපි අදිෂ්ඨාන කරගමු කුසල ධර්මයන් නියැලෙන්න අප්‍රමාදී බව තියාගමු. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන් මාගන්දියා බැමිණි ආරම්භය භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට මාගන්දියා බැමිණියගේ අම්මයි තාත්තයි මාගන්දියා බමුණයි බැමිණි කියන අපේ දියණියට සුදුසු ස්වාමි පුරුෂයෙක් ඉන්නවා මේ බුදුහාමුදුරන්ට කියන්නේ. මාගන්දියා දියණිය ලස්සනට සරසගෙන බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ පයෙන්වත් ස්පර්ශයට පයට පෑගෙන දූවිල්ලකින්වත් ස්පර්ශයට සුදුසු නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බව ආරක්ෂා කරගන්න. අපි ගංගේවල් වල ජීවත් වෙනකොට අපේ අම්මට තාත්තට සලකන බලන එකේ ඉඳන් පන්සලේ කටයුතු ටිකට යන එකේ ඉඳන් පොදු කටයුතු වලට සම්බන්ධ වෙන එකේ ඉඳන් අධ්‍යාපන කටයුතු වල ඉඳන් එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපි හරි ප්‍රමාද මිනිස්සු වෙන්නතුනි. එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපේ ගම්වල තරුණ පින්නතුන් තරුණ දරුවෝ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ තාරුණ්‍ය කියන එක දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. තාරුණ්‍ය කියන එක බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න පුළුවන් වෙන්නේ තරුණ කාලේ විතරයි. අපේ ගංගේවල් වල පැහැදිලි කරනවා ඉඳි ගහට පයින් වයස කියලා. හරි පරිස්සම් වෙන්න ඕනේ. අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද මේ සීමිත කාලයක් ඇතුළත මුළු ජීවිතයක් සපවත් වෙන්න පුළුවන් විදිහේ තීරණ ගන්න තියෙන්නේ මේ තරුණ කාලය තුල අප්‍රමාදී වුණොත් විතරයි. මේව දේශනා කරන්න හේතුව තමයි සංසාර කාලෙකින් මිනිස්සු වෙලා ඉපදෙච්ච එකේ අපිට ලැබූ මිනිසත් භවයට සාධාරණයක් කරන්න නම් තරුණ කාලේ ප්‍රයෝජනයට ගන්න වෙනවා.
පසුතැවීමට ලක්වෙන ජීවිතේ කවදා හරි ආපහු හැරිලා බලනකොට අනේ අපොයි කියවෙන කිසිම දෙයක් මේ කාල සීමාව තුල කරලා තියන්න හොඳ නැහැ. අපේ හැසිරීම අපේ චර්යාවන් අනාගත පරම්පරාවට ආදර්ශමත් වෙන විදිහට අප්‍රමාදීව සකස් කරගත යුතුයි. අපි දන්නවා බොහෝ පාසල් වල ඩිස්බංකු ටික දරුවෝ අතින් විනාශ වෙනවා. වැසිකිලි කැසිකිලි ටික පොදු වැසිකිළියකට යා ගන්න අපහසුයි. පාසලක වැසිකිළියකට යා ගන්න අපහසුයි. අපේ ආදර්ශමත් භාවය තරුණ කාලය තුල ගොඩනගාගත යුතු ආචාර ධර්ම ටික තරුණ කාලය තුල සකස් කරගත්තු විනයවත් කරුණු ටික අපි අප්‍රමාදීව සකස් කරගත්තේ නැත්නම් රටක් විදිහට ඉදිරියට යන ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භෞතික ලෝකයේ තියෙන කරුණු භාග්‍යවතුන් වහන්සේ මේවා පෙන්වා දෙන්නේ වත්පිළිවෙත් විදිහට. පන්සල් වල අපිට තියෙනවා ආවාසවත් වැසිකිළිවත් මේ සෑම දෙයකටම උන්වහන්සේ හරි අපූර්වට මේ වතපිළිවෙත උගන්වලා තියෙනවා. ඒවට අවශ්‍ය ශික්ෂාපද පනවලා තියෙනවා. වෙනතුනි භාග්‍යවතුන් වහන්සේ සාංගික දීපල පාවිච්චි කිරීමේ ඉඳන් අර පරිස්සම කියන එක උන්වහන්සේ උගන්වලා තියෙනවා. ඒව නඩත්තු කරන්න ඕන විදිය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. දානශාලාව වැසිකිළිය කැසිකිළිය ආගන්තුකයන්ට සත්කාර කරන විදිය ගරු කරන විදිය ඉඳන් භාග්‍යවතුන් වහන්සේ උගන්වලා තියෙනවා. වෙනතුනි භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව විනයවත් භාවය සකස් කරගත්තොත් තමයි ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ උගන්වනවා වතපිළිවෙත පුරන්න බැරි මිනිස්සයාට කවදාවත් සීලය සම්පූර්ණ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා අපේ තරුණ සමාජයේ දුවලා පුතාලා පුරුදු වෙන්න ඕනේ. භෞතික ලෝකයේ තුල අපෙන් කෙරෙන්න තියෙන දේවල් හදා ගන්න ඕනේ, තියෙන දේවල් නොපමාව හදා ගන්න ඕනේ. gedara dora ඉන්න හැටි විදිහේ ඉඳන් සමහරක් බොහෝ දරුවෝ ඉන්නවා අම්මා තාත්තා නැති වුණොත් එහෙම මෙලෝ සංසාර දෙයක් කරගන්න හම්බෙන්නේ. ශික්ෂණය කියන එක සකස් කරගන්න වෙන්නේ නැහැ. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බල පුළුවන් කාරකම තියෙන වෙලාවේ අතපය හයිය තියෙන වෙලාවේ ආධ්‍යාත්මික ගුණාංග වර්ධනය කරගත්තොත් එහෙම මේ පින්නතුන් අහලා තියෙනවා මග මානවක ජාතකේ මග කුමාරයා මේ ශ්‍රම දාණය සිද්ධ කරේ ශ්‍රමය තමයි දන් දුන්නේ